පිස්සු යක්කු පාරවල් මැද ගෙවල් හදලා ඒක මගේ වරදක් නෙවෙයි. මේ මිනිස්සුන්ගේ මොලේ හොඳ නැද්ද? තුවාලද නංගි? මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා අයියේ. තෝගේ බෙල්ල කැඩිලා ගියේ නෑනේ. මැරෙන්නද හදන්නේ? පාරෙන් අයින් වෙන් හුත්. අම්මෝ මොන රෙද්දක්ද යකෝ මේ උනේ? කසුන්. බඩඩ දරුවේ දිලා කොහෙද හංගුනේ? මට කසුන් හොයලා දෙන්න. කසුන් මේ ඉන්නේ ඔබේ දරුවා. හැමදාම මෙහෙම උය ඉඳලා හරියන්නේ නැහැ. ඔන්ලි පෑන්ස් එකක්වත් පටන් ගන්න ඕන. තිස්ස කියලා මිනිස්සෙක් මං ගැන ඇහුවොත් දැක්කේ නැහැ කියහන්. මේ පැත්තට ඊතලයක් වැදිච්ච මුවෙක් ආවේ නැද්ද? මල්ලි මාතර බත් කඩේ දැක්කයි ඔහෙ. මෙහෙම හිටියට ඒ කාලේ ගාල්ලෙත් වෙල් කැපුවා. ඔය කවුරු මොනවා කිව්වත් වැඩ ටික ගානට යටින් කෙරෙනවා. දැන් ප්ලේන් එකෙන්ම ලුණු ගේන්න පුළුවන්. මේ අපේ රිලව් නෙමෙයි. ටොම්ට ලිව්වට කමක් නෑ. රෙදි හෝදනේවට අනම්මනම් කියන්න එපා. මේක තමයි ලෝකෙ පුදුමේ. මම මේ අලුත්ම BMW එක ගත්තා. කොහොමද වයස? සොබඩහම මොකක්ද කියන්න හදනවා වගේ. ලෑස්ති වෙලා ඉන්න. මම දුවන්න පටන් ගත්තම ඔයාලා කවුරුත් බේරෙන්නේ නැහැ මල්ලි. ලහිරු දොර ඇරපන් බල්ලෝ. මගේ කෙල්ලව අනාථ කරලා උඹ හැමදාම හැංගිලා ඉන්නද බල්ලෝ? මුතු නනවා වගේ. නෙමෙ පෝල් කඩානවා. ඇයි තරිදු මෙච්චර ලස්සන මටත් ඔයා අකමැති? සොරි. එත් මම කැමති කවිදුට. එක් සවකලනේ කළාම මොකද්ද බං එන්නේ? සඳුනිගේ උපන්දිනේ ඇහුවනම් උඹ කියයි. ඇයි පස්සේ ආපු දත රිදෙන්නේ? මගේ නම් පස්සෙදත් නෑ. ඉදලා හිටලා හරි ගේමක් දෙකක් ගහපන්. නැත්තම් නාකි වෙලා පන්සල් තමයි යන්න වෙන්නේ. මෙදා පාර අස්වැන්න හොඳයි. මට නගාගේ ගෙදරට ගොඩක් හාල් තෑගි කරන්න පුළුවන් වෙයි වගේ. දන්සල් වල තියෙන පොලිම පන්සල් වල තිබ්බනම්. එහෙනම් පොලිමේ ඉන්නේ නැතුව දන්සල් කන්න තිබ්බා. කවුරුත් කතා කරන කන්ටේනර් තුල මොනවද තියෙන්නේ නැති කියලාද ඔබ හිතන්නේ? ෂුවර් එකටම ගංජා තමයි. ගෞරවයෙන් බුදුසර. දෙයක් කරන්න හිත ඉන්න එපා. ශක්තිය අරන් පටන් ගන්න. ඔව් ඔයාට පුළුවන්. හැමෝම කතා වෙන්නේ AI කරපු හැටි. කවුරුත් කියන්නේ නෑ අපි කරපු හැටි. ඔයාගේ හිනාවට තමයි මම ආසම. මේ හිනාව තියෙන්නේ ඔයා ගාව විතරයි අයියා. මේ හිරිකැටිය වලව්වේ කොයි පාටියක් දැම්මත් අයියා පරක්කුයි. ඒකට කමක් නෑ. අඩුවෙන් බත තියන්න එපා. නේ නැගිටිනවා. වැඩට යන්න පරක්කු වෙනවා. බය වෙන්න එපා මචං. මම දැන්ටමත් වැඩට ගියා. අයියෝ no data man finished. සඳරු අයියා. අනේ මට රීලෝඩ් එකක් දාන්නකෝ. අපි තමයි හොඳටම කාගේ. ඔහේ මමේ. ගුලියක් කෑවෙයි. අංගි. ඔයා ඉමෝ ඉන්නවද සෙක්ස් චැට් කරන්න බා? ඊයා පර බල්ලා. බොසා 99 ඩේටා කාඩ් තියෙනවද? නංගි අපිට මේක නවත්තන්න වෙනවා. ඉතින් අපි ආපු දුර වැඩි. දරාගෙන මේ හැමදේම. ඒ වුණාට නංගි මේ බස් එකේ තව දුර ගියොත් මට වමනේ යනවා මේ ඩ්‍රයිවර් එලවන විදියට. කොල්ලෝ හීන පස්සේ යන්න වයස බාධාවක් නැහැ. මේ දියුණු වෙන රට දැක දැක රට යන උනුත් ඉන්නවනේ. ඔහේ
ගුලියක් කෑවයි. හරින්දුගෙන් නාකි අපිටත් බෙරිලා ඉන්න බා. අයිනු එල්ලා අමයාගේ ප්‍රථම දරා කවුද මේ AI ලබ්බක් ගෙනාවේ? අපි නිසා විනෝද වෙන්නවත් වෙලාවක් නැහැ. කසුන්ට කොච්චර කිව්වත් අහන්නේ නැහැ. මේ කෙසෙල් කඩන් ගෙදරට ගේනවනේ. පුදුම අසහනයක් මේ මිනිහාගේ තියෙන්නේ. පුදුම කරදරයක් නේ තියෙන්නේ. සචින්ගෙන් ඇදුමක් වැලේවන්න බෑ. උස්සන් යනවා. ඔයාලා දන්නවද? නවමින කියන්නේ සමලිංගිකෙක්. උඹලා දැක්කද වලත්ත ක්‍රිෂාණයාව? ඌ අදත් මගේ ජංගියක් උස්සන් ගිහින්. මාගේ ශාසනය වෙනුවෙන් මේ මහා සෑය පූජා කරමි. කොහොමද යාළුවනේ? අපි අද හඳට ඇවිල්ලා ඉන්නේ අපේ අලුත්ම මාතරබත් කඩේ බ්‍රෑන්ච් එකේ ඕපනින් එකට. ඉතින් අපි බලමු ඉස්සරහට මේකේ කෑම වල රස කොහොමද කියලා. මට නම් විටක් නොකා බොකක් නම් දාන්න බෑ. මන් වගේ තව උන් ඉන්නවද? මාගේ ප්‍රිය සිතවතුනි, කැශ්‍යප රජ ඔබ හමුවේ. බලන්න මාගේ ශ්‍රී විභූතිය. සීගිරිය අදත් අලංකාරයි. අදත් මම මගේ උයන් වල සිරි නරඹන්නට අදහස් කරමි. ඔබ සැමට සෙත් වේ. අපේ කාලේ මෙන්න මෙහෙමයි අපි ඉස්කෝලේ ගියේද. උඹලට සැප වැඩි වුණා එකයි උනේ. සර්, මම උකොමුකෝ චෙයාමන්. ඇයි අහලා නැද්ද? මොකක් කිව්වා? අපේ ශ්‍රී ලංකන් කම තමයි සුපිරි. අයියෝ මට මාලිගාවේ පුරෝහිතතා නෙළුම් මල් මාලයක් ගෙනින් දුන්නා. පුරෝහිත විතරයිද? මේ ගෑණියේ කුමාරයාට අත තියන්න එපා. අනේ මන්ද මේ කරන දේවල්. Oh, I don't know what she's doing. කහට පාට හරි හරියට. මේවා රසයි ගුණයි අසමමයි පුතා. AI කරයිද? AI බ්ලොක් කරයිද? තොපිට වැඩි කාලයක් යන්න කලින් ඔහේ ඵලයන්. මුම් මේකේ ගාටනවා පුතා. අපි වගේ පාගල යමන්. උමේෂ්! බඩට දරුවෙක් නෙලා කොහෙද හැංගුනේ? මට උමේෂ් හොයලා දෙන්න. උමේෂ් මම අනත කරන්න එපා. ඊයේ වැඩ පොලේදී AI ලබ්බවල් ලියන උන් මගේ කලිසම හොරකම් කළා. බල්ලෝ උඹලත් බලන් ඉන්නව රෙද්දවල්. තොපිත් වරේලා මාත් එක්ක මගේ කලිසම හොයන්න යන්න. ඊයේ මම දැරක මාලිගාවේ පුරোহিত මන්දියා හොරෙන් බලන් යනවා. එහෙනම් අද ඒක තමයි මෙයා වැඩිපුරත් එක්ක නාන්නේ. අපි ගොතමුද ලස්සන නෙළුම් මල් මාලයක් ඔයාට. ආනංගි කපු කටිනව වගේ. ඔයා ඉමෝ ඉන්නවද? ඔයාලා දන්නවද? හොටු කෑවට නෙත්මි කියන්නේ මැනිකක්. මේ වගේ AI ලියන උන් හිතන්නේ ආතල් කියලා. මේවා ලියන උන්ට යන තන බඩම පලයන්. එතකන් අපතනනේ සපක්. මේ ප්‍රොම්ප්ට් ලබ්බන් නිසා අපිට නිකන් ඉන්න නෑනේ. දැන් පොල් කඩන්නත් වෙලා. උඹලා හිතන්න එපා. උඹලා කියන හැම මගුලම අපි කරයි කියලා. දැන් ඉතින් මාව බස්සපන් මේකෙන්. මේ වගේවා ලියන තොපිව කොටියම කාපිය. ඊයා. මූසලා. මම කවුද කියලා දන්නේ මම ටික්ටොක් වල ක්වීන් මේ බලන්න අයියා. චුට්ටක් කළු වුණත් නංගි ෆිල්ටර්ස් නැතුව ලස්සනයි. මට හිතුණා අයියා සිනමන් සමට ආස ඇති කියලා. මේ තමයි මහනුවර නගරය. දැනුක් කොල්ලෙක් අපිට hina වෙලා ඊයේ YouTube එකට වීඩියෝ එකක් දාලා තිබ්බා. අපි හොගාල පොකුණ දැකලා නැතිලු. අපේ නුවර වැව හොගාල පොකුණට වඩා ලොකුයි කොල්ලෝ. මේ පිස්සු යක්කු නිකන් ඔහොම ප්‍රොම්ප්ට්ස් ලියනවා. ඉතින් අපි තමයි ඒව කරන්න ඕනේ. Apple කනවද? ගණන් හදනවද ළමයි? කමන්නේ ඔයාලා Apple කන්න. මම ගණන් හදන්නම්. හැමතැනම AI රස විඳින අය ඉන්නවා. ඒත් ඒක හදන්නේ කොහොමද කියලා කවුරුත් කියලා දීලා නෑ නේද? බය වෙන්න එපා සුද්දා. මම ඊළඟ වීඩියෝ එකෙන් හදන්නේ කොහොමද කියලා දෙන්න. ඇයි තරිදු පුතා මේ රෑ වෙලා කෙසෙල් ගස් අස්සේ රින්ගන්නේ? හින්තලේ වැඳගෙන. ගෙනාපු කුණු පාරේ දාලා යන්න එපා මහත්තයෝ. ඒක මහ පවක්. සැදැහැ සිතයි පරිසරයයි දෙකම රැකගමු.
ෂෙයාර් කරන්න මේක. මොනා ගාලද ඔයා සුදු උනේ? මුකුත් ගෑවේ නෑ අයියා. සුදු වෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා. වාව්. ඔයා දැන් සුදු නිසා අපි විකුණමුද සුදු වෙන ක්‍රීම් එකක්. හැමෝම ගනි. පාන් ගේන්න ගිය මිනිස්සයා මරුණ කියලා ආරංචි වුණාම තමුන් මොකද කළේ? ඉතින් මං නූඩල්ස් හැදුවා. මේක ලියන මිනිස්සු හිතන්නේ මේක විහිළුවක් කියලා. දැන් අපිට හැම රෙද්දවල්ම කරන්න වෙනවා. ආගේ කොල්ලාගේ ගුලි කර දැත අල්ලාමේ කේසි බොයි මේ සදුනි මට සෝබාදහම් මොනවදෝ කියනවා. මොනවත් නෙමේ. මිනිහෝ වහින්න කලින් රෙදි ටික ගෙට ගනි. පණ දෙන්න යාළුවෝ හිටියට ඕන වෙලාවට ඇඟිල්ලක් දෙන්න එකෙක් නෑ. මේ සහන් උඹට එහා ගමේ ගීතික නංගි කැමති කිව්වා. ගීතිකට කියපන්. මම කැමති කොල්ලොන්ට විතරයි කියලා. නංගී තනියම කොහේ යනවද? ළමයෙකුත් මේ අත දරා. අයියේ කොහෙවත් යන්න බෑ මට. සාරියේ පොට ගැලවිලා. හැමෝම කියනවා AI නිසා රස්සා නැති වෙනවලු. AI කොරයි මට. මේ තමයි මගේ අලුත් රාජධානිය මහනුවර. රැල්ලට අක්කිල එක්ක යාළු වෙන්න යන්න එපා. හේතුව ගේ අතුගාලා ඇවිල්ලා කියන්න. කසුන් අයියා කොහෙද උඹේ බොයිෆ්‍රෙන්ඩ් වෙන්නේ? කසුන් අයියා ගොඩක් ආදරෙයි මට. එයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම බොයිෆ්‍රෙන්ඩ්. ඌ මගේ මිනිහා. මගේ ළමයි දෙන්නගේ තාත්තා. ආදරය කියන දේ හැම කෙනෙකුටම ලැබෙන්න ඕනේ. ඔයාලා ළමෙක් හැදුවොත් කවදා හරි ඔයාලගේ ප්‍රශ්න නිසා ඒ ළමයාව තනි කරන්න එපා. කහවණු 50ක් ගනින් මේකෙන්. පින් නම්බරේ මගේ උපන්දින. උඹ වැල බල ඉදපන්. එතකොට ඔක්කොම හරියයි. ඔයාලට ටයිප් කරන්න විතරයි තියෙන්නේ. මේවා කරන්න වෙන්නේ අපිට. උඹලා ටේප් කරගනින් බං අවුලක් නෑ. මේ තමයි බන් ශ්‍රී ලංකන් PUBG version. මට ගින්ජර් දෙන්න. අපෝ බන් දෙන් කවුරුවත් ගින්ජර් ඉල්ලන්නේ නා. අංකල් මගුලක් කතා කරනවා. මවුන්ට් ලවිනියා වෙල්ලවත්තේ බම්බල පිටිය කොල්ලු පිටිය කෝතුවා ටිකට්ස් කොතනඩ where ස්වභාව ධර්මය මොකක්දෝ එකක් කියනවා පුතා. අපේ අයියා ගිය සතියේ කරත්තෙන් කොළඹ ගිහින් නෑවා. එනකොට මට iPhone එකක් අරන් ආවා. අයියෝ iPhone වැඩක් නෑ. Android ෆෝන් තමයි සුපිරි. කුසල් මෙන්ඩිස්ද චරිත් අසලංකද පියුමි හංසමාලි. මොකක්ද කිව්වේ? අනුන්ගේ රෙද්වල් හොයන්න නැතුව ගිහින් උබේ වැඩක් බලාගනි. අපි ටික්ටොක් එකක් දෙකක් කරාම තමා මුන්ට අමාරුව පුතා. අද අපේ එක්කෙනාගේ උපන්දිනයට සර්ප්‍රයිස් කරන්න කාමරේ අස් කරලා තියන්න ඕන. NS එක පොඩි එකෙක් ඇවිල්ලා මගෙන් අහනවා පොතට පොත දාලා දුවන්න. NS දුවයි පකක්. මන්ට වරෙල්ලා හිරියල්ලපන්. පුළුවන් නම් ඕවරේට 1-6ක් ගහලා පෙන්නපන්. මොන ලබ්බද්ද බං කරන්නේ? අලුත් බෝලෙටත් ඇරියානේ. ඊට වැඩිය හොඳයි. මදාම නාන්න බෑ කොල්ලනේ. ගැහැණු අපේ කොණ්ඩේ වේලෙන්නේ නැහැ. මම තාම සදුනිට ආදරේ බං. සදුනි නිකන් අවුරුද්දට ගෙදරට හම්බ වෙන ටියාරා කේක් එක වගේ බං. ඇයි ඒ? ඇයි බං ගෙවල් කීයකට ගිහින්ද අන්තිමට නවතින්නේ? හිත හිරි වැටුණාදෝ. ඔබ AI භාවිතා කරනවා නම් වැදගත් දේවල් වලට පමණක් භාවිතා කරන්න.